මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මීට සුළු මොහොතකට පෙර වයස අවුරුදු 20ක පමණ තරුණියක් සිව්මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සිය දිවි නසාගෙන ඇත. තරුණිය සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වන විටත් අනාවරණය කරගෙන නොමැත. සිය දිවි නසාගත් තරුණිය අභිෂේකා සිල්වා නැමැති 20 හැවිරිදි තරුණියකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. ගෙදර කවුද? ගෙදර කවුද? කවුද? මේ ඔස්මන් මහත්තයාගේ දුවද? ඔව්. මං ආවේ ඔස්මන් මහත්තයා ඉන්නවද කියලා බලන්න. නැත්නම් දැන් ගෙදර? තාත්තනම් මේ වෙලාවේ නෑනේ. මම මේ රැය වෙලාවෙත් දැන් ගෙදර ඉඳී කියලා හිතාගෙන. ඉන්නක චුට්ටක් මං අම්මට කතා කරනකම්. මෙයා නෙමෙයි. එයා මොකද මෙහාවේ? මාත්‍යත් එක්ක තිබුණු පරණ ගණන් සේද නිවරයිනේ. ඉතින් දැන් මොකද එයා එන්නේ? මං ආවේ ඔයාලත් එක්ක තිබුණු පරණ සම්බන්ධත අලුත් කරගන්න නෙමෙයි. මෙන්න මේ ෆයිල් එක ඔස්මන්ට දෙන්න. ඔය එක එක ෆයිල් අරගෙන මෙහෙන්න එපා. මගේ මහත්තයා ගෙවන්න ඕන සල්ලි ගෙවරන්න තියෙන්නේ. මම මෙහි ආවේ ඔයාලගෙන් සල්ලි ඉල්ලගෙන නෙමෙයි. මම ඔස්මන්ට විරුද්ධව නඩු දැම්මා. මෙන්න ෆයිල් එක. මේ දේපොළ වලින් භාගයක් මගේ දරුවට අයිති. නඩු බැරි නම් සමුසෝනේ මගුලක් දාගන්නවා. සමුසෝ කසාද බඳගෙන හිටියේ නෑනේ. මමයි ඔස්මන්ගේ කසාද ගෑනේ. මේ සේරම දේපල මගේ. මේ දේපල සමුසෙට මම ගන්න ඉඩ තියන්නේ නෑ. ආව මෙතන. දේපල ගන්න. මේ දේපොළ කාගේද කිඳ මන්ද මට ඒව අදාළ නැහැ. ඔස්මන්ගෙන් ජාතකෙච්ච දරුවෙක් මගේ ළඟත් ඉන්නවා. මේ දේපොළ වලින් භාගයක් මගේ දරුවටත් අයිති. ඒ නිසා මම මොන ක්‍රමයකින් හරි මගේ දරුවගේ අයිතිය මම කොහොම හරි ගන්න එක ගන්නවම. උසාවි 100කට ගියත් ඒව මට අදාළක් නෑ වැඩකුත් නැහැ. මගේ මේ සේරම දේපල මගේ මේ දරුවට මම ලියලා ඉවරයි. දේපල දෙන්න. තමසේ කියනවා තමසේගේ මිනිහට මං ගෙදරටම ඇවිල්ලා ඔය නඩුදාව ෆයිල් එක ගෙනත් දීලා ගියා කියලා. මම මැරිලා හැලේ මගේ දරුවගේ අයිතිය මං ගන්න එක ගන්නවම. හරි මං කියන්නම්. ඔස්මන්ගේ කලින් ගෑණි ඇවිල්ලා ගියා කියලා. එහෙනම් නෝනහමු අපි උසාවියේදී හම්බෙමු. ඔස්මන්ට කියන්නේ එයාගේ කලින් ගෑණි ඇවිල්ලා ගියා කියලා. මං යනවා. අභිෂේක සෙදුවා මේ වාසගමස් එක්ක නම දීලා තියෙන්නේ බලමුකෝ දේපල කොහොමද දෙයිද කියලා යන් දෙගෙට නිරෝෂා ඔයා ආවද? එනකන් තමයි මාත් බලන් හිටියේ. ඒ මොකද මං එනකම් බලන් හිටියේ? අයි මේ තරහින් වගේ. තරහින් වගේ නෙමෙයි. මට හොඳටම තරහ ගිහිල්ලා තියෙන්නේ. අන්න තමසගේ කලින් බිරිඳ ඇවිල්ලා ගියා. කවුද දේවිකාද? එයා මොකටද මෙහි ආවේ? ඔයාට මොනවද එයා කිව්වේ? ඔව් එයා තමයි. අන්න තමසට විරුද්ධව නඩු දාලා. තමසගෙන් ළමයෙකුත් ඉන්නවනේ ඉතින් ඒ ගෑනිට. හරි නිරෝෂා. මම එයාව බැඳලා නෑනේ. මට එයා නඩු දැම්ම කියලා මට ප්‍රශ්නයක් නෑ. බැඳලා නැති එක ඇත්ත. නමුත් ඒ ගෑනිට දරුවෙක් ඉන්නවනේ. ඒ ළමයාටත් මොනවා හරි දෙන්න ඕනේනේ. ඒ ගෑණි ලේසියෙන් මේක අතාරින්නේ නැහැ. හරි බලමුකෝ. මොනවද කරන්න කියලා? බල ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. හැබැයි එක දෙයක් තියෙනවා. මේ සේරම දේපල මගේ. මේ කිසි දෙයක් ඒ ගෑණිටවත් ඒ ළමයාටවත් අයිති වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. ඔයා කලබලන්න එපා නිරෝෂා. මගේ ප්‍රශ්න මම විසඳ ගන්නවා. මට නම් කිසිම කලබලයක් නැහැ. ඒ ගෑණි ෆයිල් එකක් දීලා ගියානේ. ඒකේ තියෙනවා වාසගමත් එක්කම නම අභිෂේක සිල්වා කියලා. මගේ මේ සේරම දේපල මගේ දරුවට මම ලියලා ඉවරයි. බලමුකෝ ඔය කවුරුත් ගන්න හැටි.
මගේ වැඩේ කොට දාලා දෙන්නේ නේද මිනිහා? අද මේ වෙනවද එහෙනම්? මිස්ටර් ජයසූරිය මේ කරපු උදව්ව කවදාවත් අමතක වෙන්නේ නැහැ. මට කරේ ලොකු උදව්වක් ඔයා. මම කවදාවත් මේක අමතක කරන්නේ නැහැ. යාට කිව්ව වෙලාවටත් කලින් ඇවිත් නැවි. ගොඩක් වෙලාද ඇවිල්ලා. එහෙම තමයි සුදු මහත්තයෝ මේ කෙල්ලෝට ආදරය කරන හැටි. දැන් විනාඩි 5ක් විතර ඇති මම මෙතනට ඇවිල්ලා. එහෙනම් ලොකු වෙලාවක් නෑ ඔයත් ඇවිත්. මේ අහන්නකෝ මම ඔයාට ආදරේනේ අපි. ඔයා කියන්නකෝ අද මොකද අම්මට කියලා අපු බොරු. මං අද යාළුවෙක් අසනීප වෙලා එයා බලන්න යනවා කියලා ආවේ. මම අම්මට දැන් නැට බොරු කියන්න පටන් අරන්. ඔයාව සෙට්සිටි ඩායින්ඩල් තමයි මම මේ බොරු කියන්න පටන් ගත්තේ. මේ මැනික මේ සම්බන්ධ ගැන අපි අම්මට කියමුකෝ. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ. බය වෙන දෙයක් නෑ නේද එතකොට අපි දෙන්නට. තව ටික දවසක් දෙන්නකෝ ඉතින්. අපේ අම්මට මම ඔයා ගැන කියන්න. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ පැටියෝ. ඒ බලපල්ල බං අර කෙල්ලගේ ලස්සන. ඒ වගේ කෙල්ලෙක් එක්ක එක දවසක් ඉන්න තියෙනවනම් වැඩක් නෑ බං කියලා. මම වගේ පොඩි දෙයක් අහන්න හිටියේ. ඔයාට සල්ලි තියෙන හොඳ කොල්ලෙක් සෙට් වුණොත් මම අමතක කරන්නේ නේද? මට එහෙම කරන්නේ නේද? ඒ කෙල්ලගේ බැල්මෙන් තේරෙනවා සල්ලි වලට ඕන දෙයක් කරයි කියලා බොස්. බොස් පොඩ්ඩක් බැහැලා බලලා කතා කරනවා. බොස්ට අනිවාර්යයෙන් කෙල්ල සෙට් වෙනවා. අනේ බලන්නකෝ ඔයා කියන කතා. ඔයා හිතනවද මං සල්ලිකාර කොල්ලෙට කැමති වෙයි කියලා? මං කැමති ඔයා වගේ හිත කොල්ලෙට විතරයි විසල්. මේ වාහනේ දැක ගමන් කෙල්ල කැමති නෝ ෂුවර් එකට බොස්. මට ඔයා විශ්වාස ඒ සුපිරි වාහනේ තියෙන කොල්ලෙක් සෙට් වුණා. හරි අපි බලමුකෝ ඉතින්. බලාගෙන ඉමුකෝ. මේකේ ෆෝන් නම්බර් එක ගත්තොත් මම දන්නවා බං මේකව සෙට් කරගන්න ඕන විදිය. මොන හරි කමුද? ඔයා මොනාද කන්නේ අපි? මට අයිස්ක්‍රීම් එකක් අරන් එන්නකෝ. I am Rohit Silva. සා ක්‍රියේෂන් සිනෙක්ස්පෝ TV channel දෙකේම යාමන්ගේ පුතා. අනේ සෝරි සර් එයා එතන දෙකම මන් දන්නවා. ඒත් එයා දැන් දෙකේම අයිතිකාරයාගේ පුතා කියලා නම් මන් දන්නේ නැහැ. සෝරි සර්. Okay dear. Don't worry. සර් කියන්න එපා. මගේ නම රෝහිත්. මම කැමතියි වගේ නම දැනගන්න. ටුක්ටක් මෙතනින් වාඩි වෙමුද? අවුලක් නැහනේ. මගේ නම අභිෂේක. ඔයාව අඳුර ගැනීම මට සතුටක්. ඒත් ඔයා වගේ කෙනෙක් ඇයි මගේ ළඟට ඇවිල්ලා කතා කරන්න හිතුනේ? තම කියනවා නම් වාගේ ලස්සනට මං පිස්සු වැටුණා. තිරාවටම ආවේ වාගේ නම්බර එක ඉල්ල ගන්න. දෙන්න පුළුවන් ද නම්බර එක? මේ ඒක නෙමෙයි. මේ ඔයාගේ අර බෝයි ෆ්‍රෙන්ඩ් මෙතන ඉඳලා ගියේ. එයා නම් මේ ළඟට ගිහින් මෙන්න ගියේ. මට මේක හීනයක් වගේ. මුටිපතියේ පුතෙක් මගේ ළඟට ඇවිල්ලා නම්බර් එක ඉල්ලනවා. කමක් නැහැ ගන්නකො නම්බර එක. ගෙදර ගිහිල්ලා ඔයා මිස් කෝල් එකක් ගහන්නකො. මම ගෙදර ගිහිල්ලා කෝල් එකක් ගන්නම්. අපි මෙන්න මම රයිට් වෙනවා. මොකද මේ අවුලෙන් වගේ? ඔබ ඔරිජිනල් විශාල් මම ගොඩක් වෙලාන් දැන් ඇවිල්ලා අපි යන්නතනේ. හරි එහෙනම් අපි යමුකෝ අපි යනකම් බේටියක් ගමු. දැන් ඕනිත් නෑ විශාල් බෙහෙත් නම්. දැන් අපි යන්කෝ මේක ටික වෙලාවකින් එල්ලා යයි.
හලෝ අඳුනනවද මං අභිෂේක අර හෝටල් එකේ තේ නම්බර් එක දුන්නේ අර රෝහිත් නේද අම්මෝ අභිෂේකා මම බලාගෙන හිටියේ ඔයාගෙන් කොයි වෙලාවේද කෝල් එකක් ඉන්නේ කියලා මේ ඔයත් ඉන්නත් මට කොයි වෙලාවෙද කෝල් එකක් ගන්න කියලා බලාගෙන නේ එහෙම නේද ඔයා කොහොමද මේක හරියටම කිව්වේ ඔයාට ගෑල්ලමයි හිට කියන්න පුළුවන්ද මට බයෙත් බෑ මේවත් එක්ක කතා කරන්න මට එහෙම හිත් කියවන්න බෑ නිකන් අනේ කිව්වේ ඇයි බයයිද ඔයාගේ හිත කියවුවොත් අපි ගොඩාක් හොර වැඩ හුවේ කියලා ඒක නෙමෙයි ඔයා ගෙදර ගියාද අනේ හොර වැඩ නම් නෑ ඉතින් ගෙදර ආව ගමන් තමයි ඔයාට කෝල් එක ගත්තේ මම ගත්තේ ඔයාට කරදරයක්ද ඔයා මේ වෙලාවේ වැඩකද ඉන්නේ අයියෝ පිස්සුනා බීවාට කිසිම දෙයක් නෑ ඔයා කෝල් එකක් ගන්න එක මට කරදරයක් නෙමෙයිනේ මම ඉතින් ලොකු වැඩක් කරන්නෙත් නෑනේ නිකම්මයි ඉන්නේ ඉතින් කියන්නකෝ ඔයාගේ පවුලේ විස්තර ටිකක් මම ඔයාගේ නම විතරයි නේ තාම දන්නේ ඔයාගේ පවුලේ කවුද ඉන්නේ තව කෑවෙනක් නෑ තාම ඉතින් මම කිව්වේ ගෙදර ආව ගමන් ඔයාට කෝල් එකක් ගත්තේ කියලා මගේ විස්තර නම් මමයි අම්මයි විතරයි ඉන්නේ ආත්තනම් නැති වෙලානේ ඔයාගේ විස්තර මොනවද අනේ මේක I'm sorry අබි ඉතරම සමාවෙන්න ඔයාගේ තාත්ති ගැන අහලා ඔයා උළු ගියා නම් ඉතරම sorry මම ඒක ඉතර හිතුවේ නෑ ඉතින් මගේ විස්තර කියන්නේ මගේ අම්මේ තාත්ති නංගි මමයි මම ඉතින් මගේ තාත්ති තමයි උස්මන් සිල්වා කියන්නේ ඔයාලා සමහර විට අහලා ඇති ආ කෝටිපති බිස්නස්මන් කෙනෙක් එච්චර තමයි ඉතින් මගේ විස්තර නම් ලොකු දෙයක් නෑ ඉතින් තාත්තිගේ බිස්නස් ටික බලාගෙන ඉතින් මම සේෆ් එකේ ඉන්නවා ඒක තමයි ඉතින් මගේ විස්තර දැන් ඉතින් මට ඒක ගානක් නෑ තාත්ති නැති වෙලා තියෙන පොඩි කාලෙදිමනේ ඔය නම නම් මම හොඳට අහලා තියෙනවා ඒත් මට මේක හීනයක් වගේ කෝටිපතිගේ පුතෙක් මාත් එක්ක කතා කරනවා කියවහම ඔයාට ඉස්සරහට නම් මාව කරදරයක් වෙයි මම විතරම කෝල් ගන්නවා අයියෝ පිස්සුට ඇතිවාට මමත් දැන් ඉස්සරහට ඔයාට දිගටම කෝල් මෙසේජ් කරනවා හරිද එතකොට ඉතින් ඔයාටත් කරදරයක් වෙයි මාව නේද අහන්නකෝ අබි මෙහෙම නම් කතා කරලා හරියන්නේ නෑනේ හම්බෙලා කතා කරමුද ඒ කියන්නේ ඔයාට කැමති මම කෝල් ගන්නවටනේ හම්බෙන්න නම් එන්න පුළුවන් ඒත් මගේ බෝසෙන්ට හොරන් තමයි එන්න වෙන්නේ හරි ඔයාම තැනක් කියන්නකෝ මං එන්නම් එතන ඔයා හිතුවද අපි ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ට මම බයයි කියලා ඔයා එන්නකො හෙට ටවුන් එකට මම ආව ගන්න එන්න අපි හෙට මීට් වෙමු හරිද හෙට මීට් වෙන්න අනේ මන් දරෝහිත් මට බයකුත් කරනවා කමක් නෑ මං හෙට එන්නම්කෝ මාව පරිස්සම් කරන්න ඕනේ මොඩේ හරිද අයියෝ මට බය වෙන්නේ මම යකෙක් නෙමෙයි යන්නේ ඔයාව මලක් වගේ පරිස්සම් කරලා ගෙදරටම ගෙනත් දාන්නම් නේ එහෙනම් අපි හෙට උදේ 9ට මීට් වෙමු හරිද ඔයා බය වෙන්න පානේ පොඩ්ඩක් වань මේක නෙමෙයි අබි මං ඔයාගෙන් පොඩි දෙයක් අහන්නද එහෙමද රාමට ගොඩක් ආදරේ වගේනේ දැන් ඔයාට මොකද මගෙන් අහන්න තියෙන්නේ අහන්න කොන දෙයක් ආදරේද කියලා අහන්නේ අපි ඔයා මට ඇත්තටම ආදරේද කියන්නකෝ අනේ නැට්ටෝ ඔයාට මෙහෙම කතා කරද්දිවත් තේරෙන්නේ නැත්තානේ ඔයා නම් මහා මොඩේ එක්කනේ දෙල්ලේ ඉස්සෙල්ලා දෙයක් කියන්නේ නේද අනේ පොල්ල වෙච්ච අපි දෙල්ලන්ගේ තේරුම් ගන්න ඕනේ නේ ඕකේ ඒක උදේට අපි මීට් වෙමුකෝ හරි මම ඉන්නවද මම තේරුම් ගන්නවාකෝ මේ එන්නේ කියන්නේ බාහිර යන්නේ අරගෙන ඉන්න
Okay, bye. සරණයි පැටියෝ. මම පරිස්සමෙන් ඉන්න ඔයා. ඒ මම කියන්නම් bye අබේ. I love you too darling. විසල් මොකද්ද බං මට කියන්න තියනවා කිව්වේ? ඇයි බං බා උලෙන් ඉන්නේ? ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා. මම ඔබට ඕන දෙයකට ඉන්නවනේ සුද්දා. කියපන්. ඔබට මොකක්ද තියෙන අවුල? රජීස් මං කියන්නේ නැතුව අපි ගැන මං අද ගියා ඒකව මීට් වෙලා කතා කර ඉද්දි මං කඩේට ගියා බං. ඊට පස්සේ ඔබ කඩේට ගිහිල්ලා එනකොට ඒක හිටියේ නැද්ද බං? හිටියා මචං මොකක් හරි අවුලකින් හිටියේ බං. අමුතු විදියට කතා කරෙත් බං. ගෙදර යන්න ඕන කිව්වා. මං ගෙදර ගිහිල්ලා දාලා ආව බං ටක් ගාලා. ඉතින් බං ඔබ යන ගමන්වත් ඇහුවේ නැද්ද? මොකක්ද අවුල කියලා? බෝ වැඩි හිතන්න එපා බං. ඔබ හිතනවා වැඩිනේ බං ඕවා ගැන. හිතන්නේ නැතුව කොහමද රජීස්? ඒකි මගේ කෙල්ලනේ මචං. කෙල්ල නම් තමයි බං. තාම ඔබට ඒක නැති වුණ නෑනේ. ප්‍රශ්නයක් ආවොත් අපි ඒක ඒ වෙලාවට බලමු. මේ මට ටවුන් එකට යන්නත් ඕන. යමන්ද අපි? ප්‍රශ්නයක් වෙලා නෑනේ තාම බං. යමන්කෝ. නැගපන්. කිව්වා වගේ මාව නෙමෙයි නේද? මම හිතන්නේ දෙන්නත් කියනකොට ඔයා ඒ කියලා. ඒක නෙමෙයි. අයිනවා බය වෙලා වගේ ඉන්නේ. ඉන්න පාරක් තරම් මහාට කරදරයක් කරන්නේ නෑ නේද? මට පොඩි බයකොත් වෙනවා රෝහිත්. එතකොට මම බෝසෙන්ට හිරෙන්නේ දැන් ආයෙ මෙතනද. ඒත් මට දැන් එයාව දන්නේ නැහැ. ඉන්නවනේ මාත් එක්ක. මතක් කරන්න එපා. ඔව් මනක. එයාට අනිවාර්යෙන්ම දෙන්නගෙන් කවුරු හරි තෝරගන්න වෙනවා. ඔයාට කොහොමද ඒව මතක කරන්න වෙනවා. දැන් එයා එක්ක මම. ඔයාට කැමති කෙනෙක් තෝරගන්න වෙනින් සිදුන්නේ. මම කියනවා මතක කරන්න ඕනේ ඉවරක් කරන් මම ඔයාට ගොඩාක් ආදරේ. හරිද? ඇත්තටම මම ඔයාට ගොඩාක් ආදරේ නේද? ඔයාව තමයි මම තෝරගන්නේ. එයා මට දැන් වැඩක් නැහැ. මොකද යා මන් දුර බ්ලොක් කරලා තියෙන්නේ. මගකට දැක්කත් මම දැක්කේ නෑ වගේ ඉන්නවා. ඒකනේ පණ. ඔයාට එයාව අතාරින්නම වෙනවා. ඒකට මම ඔයාට ගොඩාක් ආදරේ ඉන්නනික. හැබැයි සුදු නෝනා ඔයා හොරෙන් හරි යාට කතා කරලා අහුනොත් මම එයාව අතාරින්න. තේරුණා නේද යාට? ඒක නෙමෙයිනක. පිට මෙන්න පාරේ කතා කර ඉන්නත් යානේ. එන්නා අපි යමුද කාටවත් තේරෙන්නේ නැති තැනකට. ඔබත් නෑනේ වාට. ඒකේ මටත් එන්නට තැනක් තියෙනවා. බයකොත් වෙනවා රෝහිත්. මට කරදරයක් කරන්න නැහැ. මේ බබා බය වෙන්න එපා කියන්නට කතියෝ. මම උන්ට කරදරයක් කරන්න සුදු නෝනා. පක්ෂ කරන අතරක් කරම්මාව. මට ආසරේ නැති බබා. ඉක්මනට රෝහිත් මොකද ඉක්මනට පිටර යන්නත් ඕන. පිටරනේ. අද මිනිහ ඉතින්ට ඉන්නේ. ඩ්‍රයිවර් අපි යා. රෝහිත් මට මේ දෙයක් කළේ මම ඒකලා මට ඇත්තටම ආදරේ කියලා. මේ වෙනකොට මම මොකක්ද සුදු ඔයාට කරේ ඉතින්? මම ඔයාට ඇත්තටම ආදරේනේ බබා. ඉතින් ඔයාගේ දේවල් මගේ නෙමෙයිද රත්තරනේ? ඔයාට මම විශ්වාස නැද්ද?
ඔයා ඒකද මේ කියන්නේ ඔයාට මම විශ්වාස නැහැ කියලාද ඔයා කියන්නේ. අපි දැන් ගිහිල්ලා මෙරි කරමු. යා ඔයාට විශ්වාස නැත්තම් අපි දැන් යන් අපි ගිහිල්ලා මෙරි කරමු මෙනික. හා? අනේ මට ඇත්තටම නේද ආදරේ කරන්න මම කවදාවත් අමතක කරන්නේ නැහැ නේද? මම විසල්වත් අතහැරලා දාලා නෝ ළඟට ආවේ. අයියෝ ඒ විශාල මතක් කරන්න ඕන නෑනේ මිනිකු දැන්. හරිද? ඔය පරණ දේවල් සේරම මතක කරන්න පැටිය. මං වාත් එක්ක ඉන්නානේ මිනික. මම වාට බොරුවට මෙන්නම කරතරන් ආදරේ කරන්න. මම වාට එක්කටමයි මිනික ආදරේ කරන්න. ඔය පරණ දේවල් මතක් කරලා අපිට ආදරේ ආදරද? දැන් ආවත ගෙදර යන්න තරක්කු නෝව නේද? හා? මං කිසි තරක්කුවක් නෑ නේද නේද? අපේ මොලේ අත්තලාට මාව පිටර ගහන්න කොසබ ඒකනේ බැටි අපි අංගවත් කරගෙන ඉන්නතම නැත්තම් මග මෙනික ආනට හම්බෙන්න වෙන එකකුත් නෑ. මට පුලා ගෙදර ගියත් මේ ඔය යන්න අන්න දෙන එකකුත් නෑ නේද? යන්නේ පිටරම අම්මේගේ මේක තියෙන බය මම මේටෙන් බෑ කියලා. මම අම්මට හොරෙන් හරි එනවා සුදු මහත්තයව බලන්න. බය නැද්ද රත්තරන් ඉතින් ඔයාව මේටෙන් බැරිවෙත් ඉතින් මටනේ පාඩුව. හරි හරි මේ අපි යන්නේ නෑ. මේ තරක් කරනවා අපි යන්න. Mobile you called has not responded. Please try again later. ඔබ එමතු දුරකථනයේ ප්‍රතිචාරයක් පවත්වන්න. අපිගේ ෆෝන් එක වැත්තට නෑ. අද දවසට මේක කෝල් එක ගන්න. ඔන්න කෝන් කරාම එලෙක්ට්‍රික් හරි තියලා ගනින්. අඩෝ විසලා. අඩෝ මගේ එකයිද? මොකද එන්නේ මේ පැත්තේ? ඉඳ ගනින් වෙලෙ. නෝ මං ඉතින් මොකෝ ඉතින් එන්නේ නෑ බා ඉන්නෝ ඔය. ඒක නෙවෙයි මං විසල්. මම මේ කියන්න යන දේ අහලා ඔබ කලබල වෙන්නත් එපා. නිකන් පිස්සු කෙලින් හදන්නත් එපා. අද කාලේ කෙල්ලෙක්ට බං එක කොල්ලෙක් ඉන්න බෑ. කියන දෙයක් තේරෙන සිංහලෙන් කියපන්කෝ මචං. මොකද්ද බං මට යන්නේ? මොකද්ද කියපන්කෝ උනේ? ඒකේ උඹට ඌට්ටිය තිලිවරේ මචං. ඒකේ සිම් එකත් මාරු කරලා. අද කොල්ලෙක් එක රූම් එකටත් ගිහිල්ලා බං. මං හිතන්නේ දැන් ඒ කොල්ලට දෙන්න ඕන සේරම දේවල් දීලා ඇති. උඹ දැන් හිත හදාගනි. මූදින් එක මාළුවද බං? නෑනේ. උන් දෙන මාර ලව් එකක් ගෙනියන්නේ ඔය. අනේ මේ රජීස් උඹ බොරු කියන්න එපා හරිද? උඹ කොහමද බං මගේ කියලා රූම් ගන්න යනවා කියන්නේ? උඹ දැක්කද? මගේ කෙල්ල එහෙම නෑ හරිද? උඹ ආයෙ ඔය ගැන කියලා තිබ්බත් උඹගේ කන පලනවා හොඳේද? උඹ දන්න රෙද්දක් නෑ විසල්. උඹට මාව ෂුවර් නෑනේ. මං උඹට ඔප්පු කරලා පෙන්නුවොත් උඹ මොකද්ද කියන්නේ? කෙල්ලෝ කියන්නේ බං වලාකුළු වගේ. උදේ ඉන්න තැන නෙවෙයි හවස් වෙද්දි ඉන්නේ. වෙනස් වෙනවා බං. මෙන්න මේ ටික බලහන්කෝ. බලපන්කෝ. ඒ රජීස් මේ අභීනේ බං ඉන්නේ. මේක එඩිට් එකක්ද බං? මේ එදා මාව හම්බෙන්න ආපු දවසේ ගහපු ෆොටෝ එකකුත් තියෙනවනේ බං. මේක එදා ගහලා තියෙන්නේ බං. මූ එතනටත් ඇවිල්ලානේ බං. මොන එඩිට්ද බං ඔය තියෙන ඔරිජිනල් එක. ඔය ෆොටෝ එක මට ආවේ බං අතුරන්නේ තියෙන නම්බර් එකෙන්. උඹ එදා මට කිව්වා නේද අපි බලන්න ගිය වෙලාවේ උඹ කඩේට ගියා කියලා චොකලට් එකක් කිව්වේ. ඒ වෙලාවේ තමයි කොල්ලා ඉල්ල තියෙන්නේ එතනට. ඒක තමයි ඔය ෆොටෝ එක ගහලා තියෙන්නේ. උඹ එදා කිව්වේ අපි මොකක් හරි එකට බයි අවුලේ ගිහින් කියලා. ඔය සීන් එකට තමයි බං අපි එදා බයි ඉඳලා තියෙන්නේ. උඹට තේරුණාද කතන්දරේද? රජීස් අනේ කියන්නේ බං අපි මේන කෙල්ලෙක් කිල්ලා මොකද කොච්චර ආදරේ කරාද බං? මම හිතන්නේ මේ කොල්ල මේකෙන් නෙවෙයි බං. මම මීට කලින් මොව දැකලා නෑ බං. උඹ බොරුවට කලබල වෙන්න එපා විසල්. ඔය අපිට සෙට් වෙලා තියෙන්නේ ඔස්මන් සිල්වාගේ පුතා රෝහිත් සිල්වා. සිනෙක්ස් 4 TV channel එකේ ෂා ක්‍රියේෂන් එකේ අයිතිකාරයෝ. උන් කෝටි පුතියෝ බං. උන් එක්ක හැප්පෙන්න අපි පොඩි වැඩි. තව දෙයක් විසල්. ඔය රෝහිත් කියන එකාට හැමතැනම කෙල්ලෝ. උන් බලපන් අපිව තව ටික දවසින් මොක අතෑරලා දාන්න. බලපන්කෝ. රජීස් ඌ මොකෙක් වුණත් මට වැඩක් නෑ. අපි කියන්නේ මගේ කෙල්ල. ඒකේ ලොකු අමාරුව වෙලා ඉන්නේ. අපි කොහොම හරි ඒක බේර ගන්න ඕන.
බෝන දෙකට මාත් එක්ක ඉන්නව නේ රජීස්. බලමුකෝ වෙන දෙයක් වෙයිනේ බා. මම ඉන්නව බත් එක්ක ඕන දෙයකට හොඳට විසල්. මම කියන්නේ දැන් උඹ අපිව අමතක කරපන්. මොකද මං අරූ දැන් ගන්න ඕන සේරම එකකින් අරන් ඉවරයි. උඹට ගන්න දෙයක් නැහැ. මමත් දැන් යන්නම් බා යන්න. හරි මගේ එක අම්ම මට කෝල් එකක් දාපන්කො බලන්න. හැබැයි බං අපි අවංක කෙල්ලෙන් නම් උඹට ඕම කරන්නේ නැහැ. මං ආයෙ බං ඕක උඹට කියන්නේ. මම එන්නේ යන්නම්. බොස් මේතන සේප් නේද? මේතන සේප් නෑ. අවුලක් නෑ. දෙක කරත් තිබුණ සම්බන්ධ නෑ බොස්. බාපේ වැඩේ ගින්දරයකට කරා නේද? බොස් මට කවදාවත් බාර දුන්න වැඩ මං අල්ල නෑනේ. එන්නක. වීඩියෝ සේරම තියෙනවා. මේකනේ මම මේ වැඩේ උඹටම බාර දුන්නේ. මේ වෙනකොටත් විසල් කියන එක ෆොටෝ ටිකයි වීඩියෝ ටිකයි දැකලා ඇති නේද? දෙවුවනේ සේරම උන්ට. ඒවා නියමටම කරලා තියෙනවා. අපේ එකේ පැත්තේ ඉන්නවා කියන්නේ ඌ සේරම සුපිරිටම කරනවා. මොන දේ වුණත් ඒ පැත්ත වැඩිය ප්‍රචාර කරන්න එපා. මොකද මේ ගේම් එක අපේ සීමාවේ තිබුණාට තාමත් අපි අතේ නේ. කොයි වෙලාවෙ හරි මේක වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද ඔබ ඒ ගැන කල්පනාවෙන් ඉඳ. ඕකේ බොස් මම ඇලර්ට් එකේ ඉන්නම්. කිසිම අවුලක් වෙන්න දෙන්නේ නැහැ. බොස් කියාට බොස් ගානට කරගෙන යන්නකෝ. අද උඹට කියනවා ලොකු වැඩක්. ඔබ කලින් කරපු වැඩේටත් වඩා ගොඩාක් ලොකු වැඩක්. මේ වැඩේ වීඩියෝ ටිකයි ෆොටෝ ටිකයි ඉතිරියටම තියෙන්නේ. ඒ වීඩියෝ ටිකයි ෆොටෝ ටිකයි මං කියනකොට මට ලැබෙන පළ. කිසිම තැනක ඒවා ලීක් වෙන්න බෑ. මේ ගේම් එකේ මං හිතන උත්තරේ ආවොත් හරි සෙට් එකම ගොඩ බා. බොස් කියන විදිහට මම වැඩේ කරන්නම්. බොස්ගේ වචනයට පිටින් කිසි දෙයක් වෙන්නේ නැහැ. විශ්වාසයෙන් ඉන්න. අද වැඩේත් මං සුපිරියටම කරන්න. මං උඹට ඔයල් එකක් දීලා තියන්නම් මේ වැඩේට සෙට් වෙන්න වෙන වෙලාව. උඹ දෙද්දක් ඒ ගැන මීටින් ඉඳපන්. හරි? මම උඹේ account එකට උඹට ලැබෙන්න ඕනි සේරම සල්ලි දාලා තියෙනවා. මේ වැඩෙන් පස්සේ ඔබ ටිකක් මිසින් වෙලා ඉඳපන්. කිසිම අවුලක් කරගන්න එපා. ඕකේ? මොකද මොනවාරි ප්‍රශ්නයක් වුණොත් මේක ඉඳ ගන්න පුළුවන් සීමාවේ නෙවෙයි තියෙන්නේ. මොනවාම හරි අවුලක් වුණොත් මමට මැසේජ් එකක් දාන්න. මමයි උඹට කෝල් ගන්න. ඒක තේරුණා නේද? උඹ එනන් දැන් ඵලයක්. මේ වැඩේ ගැන හොඳට කල්පනාවෙන් ඉන්න. හරි? බස් මම නම් ගිහින් එන්න. රෝහිත් මම මේ ෆන් එකක් කවදාවත් අරන් මට හිතෙනවා අපි ගෙවන ජීවිතේ මොකද්ද කියලා. මේවා මොන පන්ද බබා ඉන්නකො මෙනික මං ඔයාව රට ටුවර් එකක් එක්කයි යන්න. අද දවස අපි පුල් පන්න එකේ ගෙවමු. හරිද? ඩ්‍රින්ක් එකක් දාලා එන්ජොයි කරලා අද දවස අපි ලස්සනට ගෙවමු. නේ? ඒක නෙමෙයි. අර විසල් කියන එක ඔයාට කෝල් කරනවා. අනේ ඒව මතක් කරන්න එපා සුද්ද. මම සිල්වරක් මාරු කරලා තියෙනවා. උටාවට කෝල් ගන්න බෑ. මගේ ලෝකෙන්වා විතරයි. ඒ කොහොමද මතක තියාගන්න. මගේ ලෝකෙත් ඉන්නවා විතරයි සුදුමනික. මම වට ගොඩක් ආදරේ. අතර අමුතුම රැයක් වෙනවා ඔයාට. මොකද මේක වාට අමුත්තක් නේද? මම පොඩ්ඩක් බොන්නකෝ. මෙයා බීලත් මට හොඳ නැති. මම හදවත වයින් ඔබාන්තු බොන්න වෙනක මොකාට මම ප්‍රශ්න වුණොත් මම ඉන්නත් කරන්නවත් එක්ක
අකිසි දෙයකට බය වෙන්න එපා. ඒ අද දවසේ පන්නරේ ආච්චි තරම් බොන්න. මේ රෝහිත් මම පොඩ්ඩක් කොස්තුම් එකට ගිහින් එන්නම්. මම පොඩ්ඩක් බොන්නම්කෝ. මෙයා බීලත් මට හොඳ නැහැ. මොන හදවත් අයිනෝ. අබාන්තු බොන්න මොනක මොකාට මොන ප්‍රශ්නයක් මම ඉන්නවත් කරනවත් එක්ක අකිසි දෙයකට බය වෙන්න එපා. ඒ අද දවසේ පන්නරේ ආච්චි තරම් බොන්න. මම පොඩ්ඩක් කොස්තුම් එකට ගිහින් එන්නම්. ඕකේ බබා. පුළුවන් ද වට කන්නේ යන්න?
නම් සේරම ඉවරයි. මං සුපීරි පන්න එකක් ගත්තා මචං. හරි. බලකටම බල. හරි. ආයෙ මේ වගේ chance එකක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා ගන්න පන්න එකක් සුපිරියටම ගනින්න හොඳේ. ආයෙ මෙහෙම chance එකක් එන්නේ නැහැ කවදාවත්. මං ඉන්නේ බාර් එකේ. වරෙන් කොතනද? හරි බං, හරි වරෙන්. ඉක්මනටම වරෙන්. මොකද අවුලක් වෙන්න දෙන්න එපා. අවුලක් වෙන විදිහේ වැඩ කරන්නත් එපා. කෙල්ලට මොකද කරදරයක් නැහැ නේද? හරි ඕකේ. වරෙන්කෝ. අභිෂේක කෙරි කෑල්ලුයි බට්ට සැපත් දැම්මේ තා කොල්ල දෙන්නෙකුත් දාලාවේ චේන්ජකුත් දාංගාවෙන් බොහම් දෙන්න මේ මෙතන වැඩියලා ඉන්න බෑ අපි දෙන්න සම්බන්ධය කෙල්ලනකුට ලොක්කෙස්සැක්කේ දන්න නිසලා බේ කතාව හරියට මාරේ අපි මෙතන වැඩි වෙලා ඉන්න කිව්වොත් අරුට නිකම්ම බදර් වෙනවා අපි දෙන්න හරි බල පන්නයක් ගත්තනම් එච්චරයි මචං අරු වරේට වීඩියෝ ටික කරලා තිබෙනවා නම් වැඩේ කොට කැමරාමන් නියම ඩයල් එක නියමට තිතට ගින්දර එකට කරනවා වැඩේ රෝයි අනිවාර්යෙන්ම සුපිරියට මේ වැඩේ කරනවා ඔක් කලින් වැඩෙත් ගින්දර එකට ගැහුවා මේකත් ඒ වගේම ක්වොලිටියට මේ වීඩියෝ එක කරනවා මචං හරි තව දවස් දෙක තුනකින් මං අර කොල්ලා වෙවනවා උඹේ පාර ගාන්ටේ ලොකේෂන් එක විසල්ට කියලා උඹ උත් එක්ක ඒ ගේම් එකට බහැලා උට ගහපන් මොනම විදියකටවත් විසල්ට උඹ මාත් එක්ක ඉන්නවයි කියන එක සැක හිතෙන්න දෙන්න එපා උඹට තේරුණාද උඹ මාත් එක්ක ඉන්නවයි කියන එක දැනෙන්න දෙන්න එපා එහෙම වුණොත් ලොකු අවුලක් වෙනවා මචං මේ ගේම් එක අවසාන වෙනකන් අපි දෙන්න කවුද කියලා කවුරුත් දැනගන්න නැති තරමට අපේ ඇඟට වුණා ඕකේ උඹේ පැත්තේ වැඩ ටික හරියටම බැලන්ස් කරලා කරපන් පොඩ්ඩිවත් දශමිකවත් අවුලක් වෙන්න දෙන්න එපා මගේ ගේම් එක මන් තිතට ගහනවා හරි ඒක නිසා ඔබ දාන ඩ්‍රින්ක් එකක් දාලා මෙතනින් ඵලයක් මම දැන් යනවා රූම් එකට කෙල්ලට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න මං කෙල්ලව කොමාරි මේ සීන් එකෙන් පස්සේ ගෙදරට දාන්න ඕන දාලා මමත් මිසින් වෙනවා මගේ ගේම් එක දැන් 90%ක්ම ඉවරයි මචං තෝ පොලි ටිකයි තියෙන්නේ ඒ ටිකත් ගහපුවම මේ මැච් එක සේරම ඉවරයි ඔබ වැඩි වෙලා මෙතන ඉන්න බා මාත් යනවා දැන් ඕකේ හරි මං මේ වැඩේ ගාන්ට කරන්න ඔයා ලොකේෂන් එක වෙලාවෙ මට දෙන්න විශාල් ගාන්ට කොන ඇදලා දින රෝහිත් ඌ දන්නේ මම ඔයත් එක්ක ඩීල් එකක් දාලා මේ වගේ සම්බන්ධයක් තියෙනවා කියලා ඔක ගොනානේ අවුලන්නේ මට ඉතින් වැඩි වෙලා ඉන්න බෑ කිව්වොත් එහෙම අපි දෙන්න සම්බන්ධය කවුරු දැක්කොත් එහෙම කේස් නේ රෝහිත් මගේ නෑ යන්න මේ මොකෝ
අර ගෑණි සද්දයක්වත් නැත්තේ. තමසේ මට හොරෙන් ගිහිල්ලා සල්ලි කුට්ටියක්වත් දීලා ආවද? සල්ලි දෙන්න මට පිස්සුද නිරෝෂා? මම හොඳ වැඩක් කරලා තියෙන්නේ. ඔයා බලාගෙන ඉන්නකෝ. බලාගෙන ඉඳලා මේ සේනෙම දීපල ඒ ගෑනට දීලා අපිට පාට බහින්න සිද්ධ වෙයිද දන්නේ. මට නම් තේරෙන්නේ ඒ වගේ. එහෙම වෙන්නේ නැහැ නිරෝෂා. මම ඒකට වැඩක් සෙට් කරලා තියෙන්නේ. ඒක ගානට තිතට වෙයි. කොහොම හරි කමන්නේ මේක විසඳනවන. තනිකර ජීවිතේ ප්‍රතිඵල තමයි ඕවා. හරි අපි බලාගෙන ඉමුකෝ. මේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට මම අයිති වෙන්න දෙන්නේ නැහැ. මගේ දුව නිරාසල තමයි මේ සේරම දේකල. කවදා හරි ඒව අයිති වෙන්නේ නිරාස බඳින කෙනෙකුට. වෙන කිසි කෙනෙකුට මේ වයිති වෙන්න දෙන්න හොඳ නැහැ. ඔව් මගේ කෙල්ල කවදා හරි බඳින්නේ හොඳ කෝටිපති කොල්ලෙක්. ඒක තමයි මගේ එකම බලාපොරොත්තු. හරි අපි බලමුකෝ. මට මේ ප්‍රශ්න නිසා ඔළුව අවුල් වෙලා තියෙන්නේ. අපි උඹ හරි අමුතුයි. මොකක් හරි අසනීපයක්ද? එහෙම දෙයක් නම් කියපන් බං. අපි ડોක්ටර් කෙනෙක් ළඟට යමු. එහෙම දෙයක් නෑ බං. යන්නා ඉතින් මගේ බඩේ වල රිපෙනවා බං. පිටතර ගන්නත් නෑ. ඔව් ඔව්ද මේකේ කෝටි පෙටි කොල්ලෙන්නේ සෙට් වෙලා ඉන්නේ. මේක ඇමරිකානු පිටින් හරි බෙහෙත් තරම් දෙන්න. අපි ඒකම විශ්වාසකට පෙඩේ වැරදි බං. ඌ හරි හොඳ කොල්ලෙක්. උඹට කිපිරක් දාන්න නැතුව බූට් එක තිබ්බනේ. අවංකකම කන්නද බං? අරුව දැන් මට චුට්ටක්වත් මතක් වෙන්නේ නැහැ. ඒත් නිසා තමයි මම දැන් ජීවිතේ විඳින්නේ. උඹ කියන කතාවත් හරි බං. ඒත් විසල් කියන්නේ හරිම හොඳ කොල්ලෙක්. ඌ මැරිගෙන උඹට ආදරය කරා. විසල් දන්නවද දැන් උඹ අලුත් කොල්ලා ගැන? මට වැඩක් නෑ බං. ඌ දැනගත්තත් නැතත් දැන් ওই කතාව නවත්තපල්ලා. බං අපි දැරි වෙලාවත් හිතෙන්ද විසල් එහෙම ආවත් උඹ මොකද කරන්නේ? උඹ අතරින් කතා කරනවද? පිස්සුද බං උඹට? විසල් මෙතනට આવොත් මේකේ බැනලා එලව ගනි. මේකේ ලෝකේ දැන් ඉන්නේ රෝහිත් විතරයි. ඌ මෙතනට આવොත් මම රෝහිත්ට කෝල් කරලා කියනවා. රෝහිත් තමයි දැන් මගේ ලෝකේ ඉන්නේ. ඔව් ඔව් උඹ රෝහිත් වෙනකම් බලබලා ඉඳපන්කෝ. අපි යන්නේ ෂ ගෙදර. උඹ බලාගෙන ඉඳපන් රෝහිත් වෙනකම්. යනවා. අදී ඉස්සර සුවද උන් මෙතනින් එන්නේ කියලා. ඔව් බං විසලා ඌ මේ පාරෙන් අනිවාර්යෙන් එන්න ඕනේ. මම ඔබට කියන්නම් ඔබ බයික් එක දාලා හරස් කරපන්. හරි? හරි හරි රජීස් මම ඒක කරන්නම්. මට ඕනේ ඔය රෝහිත්ට උණ ගන්න මූට දෙකක් දෙන්න. උට උණ ගන්නවා බං. අපි දෙමු දෙන එක ආයෙ වෙන එකාට දොමෙන් යන්න. ඔබ බයික් එක දාලා හරස් කරපන්. ගාන්න දෙමු ගේම් එක හොඳේ. ඒ රජීස් ඔබට ඇලප් එකෙන් හිටපන් මචං. හරි බං. මේ බයික් එක අරුද බලපන්. අඩෝ මෑන් තමයි දාපන්. මොකක්ද ඔයාලට මගෙන් අහන්න තියෙන්නේ? මොකක්ද අම්මේ මේවා උසාවි ප්‍රශ්නයක් දාගෙන තියෙන්නේ? මට අහනවා ඔයාලා ඔය කෙනෙක් එක්ක කතා කරනවා. ඔයාට තේරෙයි මම මේ කරන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්නකෝ. අනේ මම දන්නේ නෑ අම්මා ඔවා මොනවා කරත්තව පරිස්සමෙන්. ඔය උසාවි ප්‍රශ්න කියන්නේ කවදාවත් තේරෙන්නේ නැති දේවල්. මට මොනවා වුණත් කමන්නේ. මම මේ හැම දෙයක්ම කරන්නේ ඔයාට උරුම දෙයක් වෙන්නේ. මොනවාද මට උරුම වෙලා තියෙන දේවල්? මට මේ කිසිම දෙයක් තේරෙන්නේ නෑ අම්මා. ඔයාට මේවා තේරෙන දවස වැඩි ඈතක නෑ දුවේ. එතකන් ඉවසගෙන ඉන්නකෝ. හෙලෝ මම කියන දේ හොඳට අහගන්න. අපි ගත්ත සියලුම වීඩියෝ ෆොටෝස් සියලුම දේවල් සෝෂල් මීඩියා වල පුළුවන් තරම් පබ්ලික් කරපන්. හරි? වෙබ්සයිට් වලත් දාන්න පුළුවන් සියලුම වෙබ්සයිට් වල මේ හැම එකක්ම දාපන්.
මං කියන එක හොඳට අහගෙන ඉන්න. මොකද මේක ගේම් එකක්. හරි? මේක අපි ගහපු ගේම් එකක්. මේ ගේම් එකේ කොතනක හරි වැරදුනොත් බලා අපි ඔක්කොම දක්ෂනවා. ඒක නිසා මොනම හේතුවකටවත් අපි මේක අප්ලෝඩ් කරපු වෙබ්සයිට් එකක් අපේ ලින්ක් එකක් කිසිම දෙයක් තියෙන්න බෑ. සියලුම දේවල් අයින් වෙලා මේ වීඩියෝ ටික පබ්ලිෂ් වෙනවා. හරි? මං කිව්ව දේ තේරුණාද? නේද දාන්න පුළුවන් සියලුම දේවල් වල දාපන්. මේ කෙල්ල දැන් මරන්නේ. දැන් කෙල්ල ජීවත් වෙච්ච කාලේ ඉවරයි. ඕකේ? කෙල්ලගේ පැත්ත එක ක්ලෝස් කරනවා. තව ටික දවසක. ඒකින්ද මේ ටික දාලා කොහොමද අප්ලෝඩ් කරලා මට කෝල් එකක් දාන්න. උඹට මතක තියාගන්න කෝල් එකක් නෙමෙයි දාන්නේ. මැසේජ් එකක් දාන්න. මමයි උඹට ගන්න. ඕකේ? මෙතනින් පස්සේ උඹේ මේ නම්බර් එක වැඩ කරන්න බෑ. ඕකේ? අපේ මේ ඩීල් එක මෙතනින් ඉවරයි. ඔබ මට මේ ටික අප්ලෝඩ් කරලා මැසේජ් එකක් දාපන්. මම ඔබට කෝල් එකක් ගන්නවා. එතනින් පස්සේ අපේ ඩීල් එක ඉවරයි. ඔබේ account එකට සල්ලි ටික වැටේ. ඕකේ? ආයේ මේ සිම් එක වැඩ කරොත් බැරි වෙලාවත් හිතේ ඔබේ ඇඟට දෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. රජීස් බලපංකෝ මගේ අපි කරගෙන තියෙනද දැන් කොහොමද මම මේ කෙල්ල පාරට බහින්නේ මං කිව්වා මට මුලින් ඉඳලම ඔය රෝහිත් කියන එක උත්තර හොඳ එකෙක් නෙවෙයි කියලා. දැන් බලහන්කෝ මේ රජීස් එදා අපි මුගේකරු ගහපු නිසාද අපිට මෙහෙම කරේ. හේතු සත්‍යයක් නැති හිටියනේ බා. ඌ සුපිරි මීටරයක් බා. ඌ බොරු කලබලකාරයෙක් නෙවෙයි. ඌ ගේම් එක ගහන්නේ මොලෙන්. ඒත් මට තියෙන එකම ප්‍රශ්නේ බං අභි වගේ කෙල්ලෙකුට ඇයි හේතුවක් නැතුව මෙහෙම දෙයක් කරේ මේක. මේක තමයි බං මටත් තියෙන ප්‍රශ්නේ. මේ රජීස් අපි ගිහිල්ලා අභිව ගිහිල්ලා හම්බෙමු. හම්බිලා එකකින් මොකක්ද උනේ කියලා. අවුබන් එක මේ වෙනකොට මොනවා හරි කරගෙන දන්නේ නැහැ බං. බඩ පිස්සුද බූරුවෝ මෙච්චර කෙලියක් වෙලා තියෙද්දි යකෝ අභි පට්ට ලව් යකෝ රෝහිට්ට ඒකි දැන් හිතන් ඉන්නේ මේ වැඩේ අපි කරා කියලා. බූරු එක්කෙන් නදන්න එපා යකෝ. ඔව් උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා බං. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. ඔව් බං. අපි බලන් ඉමුකෝ වෙනදී. අභිටත් හොඳ වැඩේ. ලොකු වතු වල්ලන්න යනවට. හරියට හොඳ වැඩේ. ලොකුවතු අල්ලන් ගියාද. අන්න ඔක්කොම ෆොටෝ වීඩියෝ ලින්ක් කරගෙන දැන් පාරට බහලා ඉවරයි. එකාටකට පව් බන් නීෂා. ඒක හිතන්නේ නෑනේ බං ඔහොම දෙයක් වෙයි කියලා. අපි පව් බං. හවුදේ කෝටිපති කොල්ලා. උගේ නම රෝහිත් නේද? සමහර විට මේක විසල් කරා වෙන්න බැරිද? අපිත් එක්ක තියෙන තරහට. ඔව් වංගි. උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්. අපිට ඕව වැඩක් නෑ නීෂා. අපි අපේ පාඩුවේ ඉමු. කොල්ලෙක් එක්ක කොහොම තැන් වල යන්න කලින් දෙපාරක් හිතපල්ලු. ඒක ඇත්ත. කෙල්ල කී දෙනෙක්ට මෙහෙම වෙලා ඇද්ද? කොල්ලෙක් එක්ක රූම් යන්න කලින් 100 පාරක් හිතන්න ඕන. මට මේ වීඩියෝ බලද්දි පය බෑ නීෂා. එංගත් පිට වැටෙනවා. අපිට දැන් මොනවා වෙලා ඇද්ද? අපේ එක ලව් එක වෙන බං කරන්නේ. අභි වගේ කෝටිපතිය පස්සේ ගියේ නෑනේ. මොනවා වුණත් පව් බං එකි. ඔය ටික අපිට උනා නම් අපි කොහොමද හැසිරෙන්නේ? ඒකට දැන් මැරෙන්න හිතිලා ඇති. ඒකී අපේ හොඳ මේ ආලුවානේ. අපි පොඩ්ඩක් ගෙදර ගිහින් බලමු දාබීව. අනේ පිස්සුද බං අපිලා ගෙදර යන්න.
කවුරු හරි දැක්කොත් ඒකී ගන්නම අපිවත් මනින්නේ. ඔව් ඔව් බං මේකේ කියන කතාව ඇත්ත. අපි යන් අනුෂ ගෙදර. කද්දාට මේ වෙලාදී නයි මාව දැක්ක මම දුවන්නේ. කද්දාට මේ වෙලාදී අරින්න ඉතින්. මට පාඩු ඉන්න දෙන්න මට අපිට කිසිම කතාවක් නෑ ඉතින්. ජීවන දැන් අත්තා පාරින්න නිසා. අපි ඕනවාදී අපි. මම හරි කිව්වා විශාල් මගේ පස්සෙන් ආ එන්න එපා. මොකක්ද කරන්න යන්නේ? ඕක නම් කරන්න එපා අපි. ආදරේ කියන්නේ ගින්දරක් පුතා. රෝහිත් කලේ මට බොරු විතර. අනේ ප්ලීස් අපි ඕක නම් කරන්න එපා. ඔයා විතරයි මට අවංකව ආදරේ කළේ. මට සමාව වෙන්න විතර. අපිට මේ ආත්මෙ එකතු වෙන්න බෑ විසල්. අපි මතු ආත්මෙ එකතු වෙන්න විතර. අනේ මට සමාව වෙන්න විතර. අබේ! මේ මොකද්ද කරගත්තේ අපි? අපි මොකද්ද මේ ඔයා කරගත්තේ? අපි මොකද්ද මේ කරගත්තේ අපි? අපි මොකද්ද මේ කරගත්තේ අපි? අපි එල රෝහිත් වැඩේ හරි එල්ල මැරුණා. ඉස්සලා අඬනවා පිස්සෙක් වගේ ඔය. ඉස්සල්ලා ආදරේ පණ ඇරලා ඔය ඒකිට. ඔව් රෝහිත්. හරි අපේ ගේම් එක සුපිරියටම වෙලා තියෙන්නේ හොඳේ. මේ ඔය උස්මන් කාරයකින් සල්ලි ටික අරගෙන වැඩේ මෑනේජ් කරන්න. හරි එහෙනම් මං එන්න ඔයා හම්බෙන්න හොඳේ. හරි මං තියන්න. හරි. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. මීට සුළු මොහොතකට පෙර වයස අවුරුදු 20ක පමණ තරුණියා සිව්මහල් ගොඩනැගිල්ලකින් බිමට පැන සිය දිවි නසාගෙන ඇත. තරුණිය සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් මේ වන විටත් අනාවරණය කරගෙන නොමැත. සිය දිවි නසාගත් තරුණිය අභිෂේකා සිල්වා නැමැති 26 හැවිරිදි තරුණියකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. අපි දෙන්න ගැන අපේ තාත්තා දැනගත්තොත් එහෙම ඔයාව මරයි. ඔයාගේ තාත්තා මාව මරණ කරනවා බලන් ඉන්නවද පැටියෝ? ඔයාගේ තාත්තට මොන ලේසියෙන් මාව මරන්න බෑ. හරිද? මම දන්නවා ඇයි කියලා. අපේ තාත්තික ලොකු රහසක් ඔයාලක තියෙනව නේද රෝහිත්? ඔයා කොහොමද ඒක දන්නේ පැටියෝ? ඔයාගේ තාත්තිට තියෙන ප්‍රශ්නෙන් එයාට ගැලවීමක් නෑ. ඇත්තටම ඔය ප්‍රශ්නේ මොකද්ද වස්තු? ඔයාට මට කියන්න බැරි දෙයක්ද? නැත්නම් ඔයාට මාව විශ්වාස නැද්ද? මට ඔයාව විශ්වාසයි රත්තරන් ගොඩක්. මම ඔයාට හංගන දෙයක් නෑ මෙනික. මම අනිවාර්යෙන්ම මේ කතාව ඔයාට කියනවා සුදු. එහෙනම් අහගන්නකෝ කතාව. ඔයාගේ තාත්තිට තරුණ කාලේ අනියම් සම්බන්ධතාවයක් තිබුණා. දේවිකා කියලා කෙනෙක් එක්ක. ඒකෙන් ඒ දේවිකාට ළමෙක් හම්බෙන්නේ කියලා. ඒ කාලෙදිම කොහොම හරි ඔයාලගේ තාත්තා දේවිකාව අතෑරියා. අතෑරලා ඔයාලගේ අම්මට සෙට් වුණා. ඔයාලගේ අම්මට තියෙන සල්ලි වලට තමයි ඔයාලගේ තාත්තා අම්මව මැරි කළේ. පස්සේ ඕම කාලයක් යද්දී මේ දේවිකාගේ ළමයාවත් තනියම හදාගෙන කාලේ ගෙවුණා. ඊට පස්සේ ඔය දේවිකා කියන කෙනා ඔයාලගේ තාත්තට විරුද්ධව නඩු දානවා. තාත්තට තියෙන දේපල වලින් භාගයක් ඉන්නවා. ඔය දේවිකාට ඉන්න ළමයාගේ නම අභිෂේක. එයාට අවුරුදු 20ක් විතර වෙන ලොකු ළමයි. මොකද ඒ ළමයාගේ බ්ලඩ් එකේ උරුමයක් තිබුණා ඔයගොල්ලන්ගේ තාත්තට. ඒක නිසා අනිවාර්යෙන්ම ඔයාලගේ තාත්තට විරුද්ධව නඩුව දැම්මනම් ඔයාලගේ තාත්තා මේ නඩුවෙන් පරදිනවා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නේ තාත්තා විසඳ ගන්න තමයි මට දුන්නේ.
බාර දුන්නා මට. මේක විසඳලා දෙන්න කියලා. පස්සේ මම ওই කේස් එක බාරගත්තා. ඔය කේස් එක බාර අරගෙන මම ඒ කෙල්ලත් එක්ක බොරු ලව් එකක් හදාගත්තා. හදාගෙන ඒ කෙල්ලගේ වීඩියෝ ෆොටෝස් ටිකක් අරගෙන මම ඒවා ලීක් කරලා ඒ කෙල්ලට ජීවිතේ එපා වෙන තැනට වැඩ සිද්ධ කරා. අන්තිමට ඒ කෙල්ලට ඒ ජීවිතේ එපා වුණා. එපා වෙලා ඒකේ බිල්ඩින් එකකින් පැනලා මැරුණා. ඊට පස්සේ ඔයාලගේ තාත්තගේ ප්‍රශ්නේ නිසාම විසඳුණා. මොකද අභිෂේකා තමයි ඔයාලගේ තාත්තගේ ප්‍රශ්නෙට හිටපු සජීවී සාක්ෂි. ඒ සාක්ෂිය වරුණායි කියන්නේ ඔයාලගේ තාත්තගේ ප්‍රශ්නේ විසඳුණා. ඊට පස්සේ තාත්තගේ ප්‍රශ්නෙත් ඉවර වුණා. මට බාර දුන්න වැඩෙත් ඉවරයි. ප්‍රශ්නේ තේරෙන්නේ ඉවරයි. ඒක තමයි සුදු කතාව. මට තේරෙනවා ඔයාලගේ තාත්ති කරලා තියෙන දේ. මම මේක කරේ සල්ලි වලට. මට තාත්ති ලොකු ගාණක් දෙනවා කිව්වා. මම ඒක හින්දා තමයි මේ වැඩේ බාරගත්තේ. මම කොහොමත් සල්ලි වලට මේ වගේ වැඩ කරන්නේ. මොන නෝකයි සුදු ප්‍රශ්නේ. මගේ තාත්තව තියන්න වටින්නේ නෑනේ මේ කරලා තියෙන අපරාධ වලට. අහන්නකො සුදු. ඔයා අර කෙල්ලට කරා වගේ මටත් කරන්න බොරු ආදරයක්ද? ජීවෝ ඔයාට පිස්සුද රත්තරන්? ඔයා හිතනවද මම ඔයාට එහෙම දෙයක් කරයි කියලා? මම ඒ කෙල්ලට කරේ බොරු ආදරයක් තමයි. දැන් මම ඔයාට ඇත්තටම ආදරේ. සත්තයි මම ඇත්තටම ඔයාට ආදරේ නේද? ආ බය වෙන්න එපා රෝහිත්. මගේ තාත්ති වට මොනවා හැම දෙයක් කරොත් මම මේ හැමදේම පොලිසියට කියනවා. මම ඔයාව බේර ගන්නවා. මම ඔයාලට ගොඩක් ආදරෙයි සුදු. මම දන්නවා වස්තු එක ආමට ගොඩක් ආදරෙයි කියලා. මට වාගේ වචනෙත් ඇතිනේ නේද? අපි අම්බුනි රාජා. ඔයාට පරක් වෙනවා කිව්වා නේද? ඔයාව දැන් ගෙදරින් හොයනවත් ඇති නේද? අපි යන් සුදු එහෙනම්. කෙනාට පරක්කුත් වෙනවා නේද? මොනවද ෆෝන් එක ඔබ කරන්නේ? විනාශා මම ඔයාලට කියන්නමයි හිටියේ. ඔයා දන්නවනේ තාත්තගේ හැටි. එයා මේ ළඟදී ඉඳන් ෆොල්ලෙක් එක්ක කතා කරනවා කියලා තාත්තට දැනලා තියෙන්නේ. අනේ පිස්සුද අම්මා. එහෙම නෑ. මම ඉතින් යාළුවන්ට කතා කරනවා. එහෙම කොල්ලෙකුට කතා කරන්නේ නෑ. එහෙම එකක් නෑ අම්මා. හැබැයි ඔයා ඒ වගේ දෙයක් හොරෙන් හරි කරලා තිබුණොත් තාත්තගෙන් බේරුමක් නම් නැහැ. තාත්තගෙන් ඒ වගේම ඒ කොල්ලටත් බේරුමක් නැහැ. අම්මා ඉතින් තාත්තට කියන්නකෝ මං එහෙම කොල්ලෙක් එක්ක සම්බන්ධයක් නෑ කියලා. තාත්තෝයි බොරු දෙයක් අනේ අම්මට කියලා තියෙන්නේ. හරි අපි ඒක බොරුයි කියලා හිතමුකෝ. මේ ළඟකදී ඉඳලා ඔයා ෆෝන් එකේ කෝල් ගන්නම වැඩි. මටත් ඇහුණා කොල්ලෙක් එක්ක කතා කරනවා. හරි අම්මා එහෙනම් මගේ ෆෝන් එක අරන් බලන්නකෝ මං කතා කරන කොල්ලා කවුද කියලා. එතකොටවත් තේරෙයිලි මං කියන්නේ ඇත්ත කියලා. මට ෆෝන් අරන් බලන්න දෙයක් නැහැ. මං කියපු දේ හොඳට මතක තියාගන්න. ඔයා මොන දේ කරත් ඔයාට ඕන දේවල් කරන්න තාත්තා ඉඩ තියන්නේ නැහැ. මොන දේ කරත් පරිස්සමෙන් කරන්න. අනේ අම්මා මං එහෙම හොරෙන්වත් කාටවත් කොල්ලෙකුට කතා කරන්නේ නෑ. මං ඔයාලා දෙන්න කැමති කිසිම සම්බන්ධයක් පටන් ගන්නෙ නෑ අම්මා. හරි මං කියන්නම්කෝ තාත්තට අපේ දුව අපේ වචනෙට පිටින් යන්නේ නැහැ කියලා. මං තාත්තට කියන්නම්කෝ අම්මා මම එහෙම කිසිම වැරදි වැඩක් කරන්නේ නෑ කියලා. හරි ඔයා තාත්තට මොකුත් කියන්න ඕනේ නැහැ. මං ඒව තාත්තත් එක්ක බලා ගන්නම්කෝ. ඔයාගේ වැඩක් දැන් කරගන්නකෝ. මම යනවා එහෙනම් කාමරේට. කොහොමද ලොකු සර්? හොඳයි. ඉන්න සර්ගේ වැඩේ නම් සේරම ඉවරයි. සර්ගේ ප්‍රශ්න ඔක්කොම දැන් විසඳලා තියෙනවා. මම ප්ලෑන් කරපු වැඩක් සර් මේකටම කරනවා. කිසිම අවුලක් පුදුනේ නෑ. සර්ගේ වැඩේ සුපිරියටම කරා. රෝහිත් මං හිතුවට වඩා ඔබ හොඳ දක්ෂෙක් නේ. මං හිතුවෙක් නෑ මෙහෙම කරයි කියලා.
thank you sir. අනිත් එක තමයි මේ වැඩේදී එන හැම රිස්ක් එකක්ම වගකීමක්ම මම බාර ගන්නවා සර්. මම සුපිරියට වැඩේ ප්ලෑන් කරලා සුපිරියටම වැඩේ කරා. සර් මට මගේ බැලන්ස් එක ගෙවුවා නම් හරි හරි රෝහිත්. ඔයා වැඩේත් විතර කරලා තියෙනවා. ඔයාගේ සල්ලි දැනටමත් account එකට දාලා තියෙනවා. ඔයාට දැනටමත් ගන්න පුළුවන් සල්ලි. ගොඩක් ස්තුතියි සර්. මම එහෙනම් යන්න. මේක ලේසියෙන් ඉවර වෙන ගේම් එකක් නෙවෙයි සර්. හෙලෝ අන්නරු බැහලා ආවා. උඹලා මගෙන් ගන්න ඕන අනිවාර්යෙන්. පිස් කර ගන්න බෑ අනිවාර්යෙන් ගන්න ඕන. ඕකේ. ඔලු කට්ට කොඩු කරගන්නකෝ නැගම වාට. අපේ අත්තර බන්දෝ. එයම. මොකද යකෝ බලවාන වලට මගින්නේ. දාපා. ඩෝමේ උඹ මෙච්චර කල් දඟලුවා වැඩි හරිද? මේ සෙල්ලම් අදින් ඉවරයි. හරිද? අපේ බොස් ගැන දන්නේ නැතුව ඔය ගේම ගැව්වේ. බලාගනින් අද වෙන දේ උඹට. බලේ බොස් මොන කෙරුමෙද්ද යකෝ. හො ඊට වඩා අයියලා එක්ක මම ඇප්පිලා තිනවඩු. මූ බලපන්. ඔබේ සද්දයක් ඔය බොස් එනවා කටලා හිටව නරුම් කල්ලේ හොඳේ. එරනාද? අම්මෝලගේ තියන්නේ එතන අලු කට මරන්ද. ඇයි? උඹ වරන්න බෑ? මරන්ද. එම ලේසියෙන් මරන්න බෑ යකෝ. ආගේ කටලා හිටපන් හොඳේද? දඟලනවා වැඩි. හරිද? රෝහිත් ඔබ දඟලනවා වැඩි. පොඩ්ඩක් ඉවසලා ඉඳපන්. අපේ බොස් මගේ එන ගම. හෙලෝ බොස්. කොහෙද ඉන්නේ? වඩු ඉන්නවා අපි ගාව. ඉන්නරකින්. බොස් ඉන්නවා බලලා කිල්ල කමරේ. හරිද වැඩේ? ඉන්න බොස් ඩයල් එක. මට මම කිව්වා නේද? මට ඔය සිද්ධ වෙයි කියලා. මම ඔස්මන් ඔබ දැනගනින්. ඌට මදි උඹලා කරවදී. ඌට අද ගෙදර යන්න දෙන්න බෑ. ඌ අවසන් කරන්න ඕන අද. වෙරක් කළා දාම් බොස්. මොකද යකෝ හිටාන්න. උන්ටන් ඉන්න අපි සෙල්ලම් මිනිස්සු කියලා. ඌට කොච්චර කිව්වත් අහන්නේ හරිද? ඔබ දැන් හිනා වෙන්නේ? හරි. බොස්. නේ උඹලා මූට සලකුවේ නැද්ද? උගේ කට අඩේනේ තාම. මේ මරන්න බායගෙන් නෙවෙයි බොස්. දෙන්න තියෙන එක දීලා තියෙන බොස් නිල් වෙන්න. ඒත් මුග කට අඩු නෑ තාම. මුගේ කට ඇඩි තාම ඌ දන්නේ නැහැ මං කවුද කියලා. මට පේන්නේ උඹලා සලකවල මදි. ඌ ඉවර කරලා දාන්න ඕන අදම. ඌ අදම ඉවර කරලා දාන්න ඕන.
මරන්න බයිතන තරම් ලේසියෙන් මාව මරන්න බෑ යකෝ. බයිතාගෙන ඉන්නේ මං කවුරු කියලා. නෑ යකෝ. බයිතාගෙන ඉන්නේ බෝ මහරජුරෝ කියලා. හා. ඔබ මට කිව්වා නේද ඉවසගෙන ඉඳපන් කියලා පොඩ්ඩක් කියලා. හා. ඔබ ඉවසගෙන ඉඳපන් තව පොඩ්ඩක් කියලා. ඔබද මැරෙන්නේ මමද මැරෙන්නේ කියලා මේ ගේම් එක තාම ඉවර නෑ. හරි. තාත්තේ මේ වැඩේ නම් නවත්තන්න. නැත්නම් මම විද්‍යාවෙන් මැරෙනවා. යාසක් මට විශ්සද? මොකෙක්ද? මං කිව්වා නේද ඔස්මන් උඹට. තාම මේ ගේම් එක ඉවර නෑ. උඹට පේනවද මෙතන වෙනදී? මාව ලෙහපන්. මාව ලෙහපන් යකෝ. තාත්තේ රෝහිත් කියන්නේ මම ආදරය කරන කෙනා. දැන් මම මෙයාව ලියන්නේ නැහැ. නැත්නම් මෙතන ලොකු විනාශයක් වෙන්නේ. මං අනිවාර්යෙන් විද්‍යාවගෙන මැරෙන්න මැරෙනවා. කල්පනා කරන් දෙන්නේ නැහැ. ලියපන්ඩු. මුලියලා itu Osman mau dana guys මේ මලේසියෙන් දන ගහන එකෙක් නෙමෙයි අපෝ මේ රෝහිත් කියන්නේ. ඔබට එතන තමයි වැරදුනේ. මාම චණ්ඩි නේද යකෝ? හා මාර චණ්ඩි උඹලා. නෑකෝ. ඔබ මේක කොහොමද ආගනින් ඔස්මන්? මට නැති වෙන්න දෙයක් නෑ යකෝ. මට අම්මෙක් නෑ. මට අප්පෙක් නෑ. මම මැරුණොත් මගේ මිනිහා ආණ්ඩුවෙන් කැලේක ගහයි. මට නැති වෙන්න දෙයක් නෑ යකෝ. ඔබට එහෙම නෙමෙයි. ඔබට සේරම තියන්න නැති වෙන්න දේවල්. ඔබ හදාගත්ත ව්‍යාපාර, ඔබගේ කීර්ති නාමය කරෑකින් මං ඔබගේ සේරම බිමට සමතලා කරනවා. අන්න ඒක මතක තියාගන්න. මේ ඉන්නේ උඹේ දුව. මේ දුවට මගේ ළමයෙක් හම්බෙන්නේ. මේක දන්නවද? ඔබ මෙලෝ ලබ්බක් දන්නේ නැතුව යකෝ මාත් එක්ක ඇප්පුනේ. මේ දුව මං කසාද බැඳලා ඉවරයි. මේ තියෙන සේරම දේපල මේ දුවට ලියලා තියෙනවා. ඔබට තේරුණාද? මේක දන්නවා. දුව කසාද බැඳලා පස්සේ මේ තියෙන දේපල වලට මොකද වෙන්නේ? මේ දුවගේ නමට ලියපු සේරම දේපල කසාද බැඳපු එකාට අයිති වෙනවා. කියන්නේ මේ නිකන් ආසින් පාත් වෙච්ච රෝහිත් මේ දේපල අයිති වෙනවා යකෝ. මේ දේපල ඔක්කොම මගේ. මං ගේම් එකක් ගහුවා උඹත් එක්ක සෙට් වෙලා. ඔබ දන්නවද? ඔබගේ කලින් කසාද ගෑණිගේ එල්ල මැරුවේ මම. මාස්ටර් ප්ලෑන් එකක් ගහුවා. හැබැයි ඔබ දැනගෙන හිටියේ නෑ. ඒක ඇතුලේ මම තවත් ගේමක් ගැහුවයි කියලා. ඒක තමයි මේ. මට පුළුවන් දෙයක් කරාම. මරපා. මටද මැරෙන්න වෙන්නේ උඹටද මැරෙන්න වෙන්නේ කියලා. කොහොමගේ චණ්ඩි? පන් වරේ. මෙතන මොක්කු දෙයක්ෝ මේ ඉන්නේ. මේ මොක්කුද ඉන්නේ? ඔක්කොම වරේ.
මට වඩා නම්බර එකේ දල ඇත්තු බිම දාපු එකෙක් මම. කවුද ඉන්නේ? ඔක මතක තියාගනින් ඔස්මන්. දැන් ඔබට වෙන්නේ ඔබ අතින්ම ඔබට මැරෙන්නේ. මං හෙට වෙද්දි මීඩියා වලට මේ සේරම කියනවා. තොගේ කසාදේ ළමයා වගේම තොගේ ලෙයින් ජාතක වෙච්ච ළමයෙක්ව තෝ මැරුවයි කිය. මං ඒකට හිරේයයි. මට ඒක ප්‍රශ්නයක් නෑ යකෝ. මං කොහොමත් කුලියට ගේම් ගහන එක. මං කොහොමත් හිරේට යනවා. මං හිරේ යන්න බය ඇති එකෙක් නෙමෙයි. හැබැයි තොට වෙන්නේ එක රැයකින් මේ සේරම දේවල් සුන්නත් දූවිලි වෙනවා. ඔබ මහලකුවට හදාගත්ත ඔක්කොම දේවල් අපිට කෙලවෙනවා. ඔබ සාපේක්ෂව විනාශය අඩු තීරණයකට යනවද? නැත්තම් මෙතනින් මේ ගේම් එක ඉවර කරගන්න. ඔබට ඉවර කරන්න දෙයක් නැහැ. මේක මට ඕන විදිහට මං ඉවර කරා. ඔබගේ මේ බයියෝ ටිකත් අරගෙන ඉස්සෙල්ලා මුන්ට වෙඩි තියපන්. කියලා ඔබ තියාගන්න. හරි? මේ ඉන්නේ මගේ පණ. ඔබගේ සේරම දීපල දැන් මගේ අතේ. ඔබට හරියට අමාරුයි. මාත් එක්ක සෙට් වෙලා ගහපු ගේම හරිද? මම යනවා. देखो अब दीपा करेंगे को नरम भाईयान මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. කෝටිපති ව්‍යාපාරියෙකු වන ඔස්මන් සිල්වා මහතා ඔහුගේම ගිනි අවියෙන් තම හිසට වෙඩි තබාගෙන සියදිවි විනාශාගෙන ඇත. මේ ඝාතනයක්ද යන්න සැකයක් පවතී. පොලිසිය සිද්ධිය සම්බන්ධව අදහස් දක්වා ඇත්තේ මෙලෙසින් මේ ඝාතනයක් නොව සියදිවි විනාශා ගැනීමක් බවයි. ඔහුගේ පුද්ගලික ප්‍රශ්නයකට මෙය සිදු කරගෙන ඇති බවත් පොලිසිය පවසයි. බද්දම රෝහිත් ජයසූරිය කිව්වේ එනවයි කියලා නම් කිව්වා මචං. මොකද මෙච්චර ගේම් එකක් ගහලවත් මේ වැඩේ අවසානයක් නැද්ද? මටත් හිතා ගන්න බැරි ඒකයි යෝයි. මෙච්චර මචං අපි ප්ලෑන් කරලා මේ ගේම් එක ගහලා මේකේ අවසානයේ වැඩේ මේ ටික ලීගලි අපිට අයිති නොවුනොත් අට්ට අවුලනේ බා. හැබැයි රෝහිත් මම වෙලාවට දැම්මා. ඉන්නේ සල්ලි ටික නා. ඔබ වෙලාවට ඒ කියන වෙලාවට දැම්මද සල්ලි ටික? වෙලාවට දැම්මා. ඔය ලෝයස්ලා සල්ලි වලට නැවෙනවා. අනිවාර්යෙන් ජයසූරිය කාරය ඉන්නවා. ඒක නම් ඇත්ත කතාව මචං. නැත්තම් බං අවුරුදු ගාණක් ඔස්මන්ට වැඩ කරපු එක අපේ ලක්ෂ 20කට අපේ පැත්තට ඉද බං. බලමු නේද? මේව දෙයක් තේනවා රදීෂ. මම නිරාශව බැන්දයි කියලා මට තාම මචං මේ ගේම් එක මටම සක්සස් නෑ. මොකද මට ඕනි මේ දේපල ටික කොහොම හරි ගන්න මචං. ඒක තමයි අපි ප්ලෑන් කරපු ගේම් එක ඒකනේ බං. මේකේ බැන්දයි කියලා මට මේ දේවල් ටික හම්බෙන්නේ නැත්තම් මට මේකකින් වැඩක් නෑ බං. ඔබ හිතන්නේ මොකක් වෙයි කියලා? මේ ටික අපිට එයි කියලා. අනිවාර්යෙන් මේ කිව්ව විදියට නිරාශයට අයිති වෙනවා නම් අනිවාර්යෙන් ඔබට ඔය ටික අයිති වෙන්න ඕන බං. මචං නිරාශ බඳින කෙනෙකුට තමයි මේ ටික අයිති වෙන්නේ. ඉතින් මම ඒකව නීත්‍යානුකූලව බැඳලානේ බං ඉන්නේ. ඉතින් මටනේ මේ ටික. මට කියන්නේ අපිට. බලමුකෝ. අර ආවට පස්සේ බලමුකෝ කියන එක නේ. මොන දේ වුණත් මචං මේ රෝහිත් මාත්‍යා මම අපි සියලකට ඉන්නේ. මිස්ටර් ජයසූරිය. එන්නේ ඉඳගන්න හිතින් කොහොමද? thank you. සිංකොන් රෝහිත් මාත්‍යා. මම නම් ගොඩාක් හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ මිස්ටර් ජයසූරිය. no worry. ඉන්නවද? කෝටිපතියෙක් නේද? කියලා ලොකු ගෙවල් තියාගෙන මොකද්ද රෝහිත් මාත්‍යා මේ ඉන්නේ ගේ? මේක ඉතින් මට පුරුදු තැනනේ මිස්ටර් ජයසූරිය. මේක මගේ ගේ. ඔය කෝටිපති ගෙවල් තියෙනවයි කිව්වට තාම මම දන්නේ නැහැ.
ඔබට අයිතිද නැද්ද කියලා. ඒක දන්නේ ඔබතුමා තමයි. ඇයි රෝහිත් එහෙම කියන්නේ? මේ ඔස්මන්ගේ තියෙන සීල දේපල තමයි මෙතන තියෙන්නේ. මම දැන් කෝටිපතියෙක්. දැන් ඔයාලට තමයි මේ සේරම දේපල වල අයිතිය තියෙන්නේ. මේක පරිස්සම් කරගන්න. ඒ කියන්නේ මිස්ටර් ජයසූරිය අද ඉඳලා මේ සේරම දේපල මගේ. ඔස්මන්ගේ සේරම දේපල මේ මගේ. මිස්ටර් ජයසූරිය මොනවද මගෙන් තව වෙන්න ඕනේ? මට තව පොඩි දෙයක් වෙන්න ඕන. හැබැයි මට ගෙවපු ගානකම මොකද? රදීෂ් මිස්ටර් ජයසූරිය මහත්තයාට 10 මිලියන් දීපන්. මේ ගේම් එකට දුන්න සපෝට් එකට මෙයාට අපි ගෙවලා තියෙන්නේ ඊට අමතරව මෙයාට 10 මිලියන් දීපන්. මේ විදිහට ගෙවුණා නම් රෝහිත් මහත්තයා මම ඕවා දෙකට රෙඩි. මිස්ටර් ජයසූරිය කිසි දෙයකට බය වෙන්න එපා. මගේ මේ අසාධාරණ මිනිස්සෙක් නෙමෙයි. මිස්ටර් ජයසූරියට අද ඉඳලා මේ සේරම ව්‍යාපාර වලින් වෙන ප්‍රොෆිට් එකෙන් 10%ක කමිෂන් එකක් ඔයාගේ account එකට වැටෙනවා. හරි. ඔයා මට මේ ගේම් එක ගහන්න දුන්න සපෝට් එක. ඕකේ? රෝහිත් මට කියලා තිබුණේ ඔස්මන්ගේ දොරවතාවක් තියෙනවා කියන්නේ කියලා. ඔස්මන් මට කෝල් කරා. මම ඒක රෝහිත්ට කිව්වා. එච්චරයි මං කරේ. මේ චූඩ දෙයක් අල්ලගෙන රෝහිත් ගහපු ගේම් එක මට හිතා ගන්නවත් මටත් මේක හිතා ගන්න බැරි ගේම් එකක් මිස්ටර් ජයසූරිය. වයිදා කතා කරලා මට ඔස්මන් කතා කරයි කියලා ඔයා මට කිව්වනේ. කෝල් එකක් කරගෙන මේ ප්‍රශ්නයක් ගැන කිව්වා කියලා. ඒ කිව්ව එක මම කල්පනා කරා මාර විදියට. මොකද්ද මම කරන්නේ කියලා. පස්සේ ඉතින් මේ ගේම් එක ඇතුළෙන්ම තමයි මම මේ ගේම් එක හදාගත්තේ. මේම ගහනවා, මේම කරනවා, මේම වෙනවා කියලා. රෝහිත් මහත්තයා ගහපු ගේම් එකම සුපුයි. ඔස්මන්ගේ දේපල සේරම රෝහිත් මහත්තයා. එහෙනම් රෝහිත් මහත්තයා මං ගිහිල්ලා එන්න. මට තව වැඩ ටිකක් තියෙන කරගන්න. සෞදේ මිස්ටර් ජයසූරිය. ඔයා මෙච්චර කාලයක් ඔස්මන්ට වැඩ කරා. අවුරුදු ගාණක් ඔස්මන් එක්ක වැඩ කරා. ඒ වැඩ කරා වගේම අද ඉඳලා මට වැඩ කරා. ඔයා බලාගත්ත ව්‍යාපාර, ඒ ආයතන, ඒ සියලුම දේවල් ඒ විදිහටම කරගෙන යන්න. මොකද ලොක්ක මාරු වුණයි කියලා වා මාරු වෙලා නැහැ. ඔස්මන් දැන් ජීවිතුන් අතර නැහැ. හැබැයි මේ සේරම දේවල් දැන් මගේනේ. මං ආව මගේ පොත්ගලික ලෝය විදිහට මං කියනවාට වැඩ කරන්න කියලා මගෙත්. ඔයාට මං හොඳට ගෙවනවා මේ. අවුලක් නැහැ නේ ඔයාට. මාත් එක්ක වැඩ කරන්න පුළුවන්. එහෙනම් ජයසූරිය ගෙයින් ඉන්න. අපි ආයි හම්බෙමු. ප්‍රදේශයා කියන්නේ මචං මේ සේරම දේපල අපේ. යකෝ අපි කෝටිපතිය යකෝද? ගහපු ගේම් එක සක්සස් බං. ඒ රෝහිත් අපි ගහපු ගේම් එක හරි. ඉවත් මට තේරෙනවා. ඒත් ඇයි බං ඔස්මන් කාර්යයම දේවල්ට කෙරී ඔබට තිබ්බනේ. අපිට විතරක් ගේම් එක දීලා ඒ සල්ලි ටික අරන් මාරු. ඔබ නොදන්න කතාවක් තියෙනවා බම් මේක ඇතුලේ. මම මේ ගේම් එක ගහපු විදිය මුල ඉඳලාම ඔබ දන්නවා. හැබැයි ඔබ නොදන්න කතාවක් මේකේ තියෙනවා. දැන් ඔබ කියන්නේ අභිෂේකගේ කොන්ට්‍රැක්ට් එක මට ආවා. ඒ ගේම් එක ගහලා ඒ දීපු සල්ලි ටික අරගෙන පාඩුවේ හිටියනම් මේක ඉවරයි කියලා. මේකනේ කියන්නේ. ඒක තමයි රෝහිත් කියන්නේ. මචං ඊට වඩා ලොකු ගේම් එකක් මේක ඇතුලේ තිබුණා. ඔබ දන්නවද ඒ කතන්දරේ? මොකක්ද ඒ? මෙන්න මේකයි සිද්ධිය. අභිෂේකගේ අම්මා ඔය දේවිකා කියන ගෑනු කෙනාව ඔස්මන් ළඟට යන්න ෆෝම් කරෙත් මම. මේ ගේම් එක මම අවුරුදු ගාණක් ප්ලෑන් කරපු එකක් බා.
යකෝ ඔස්මන් කියන්නේ කවුද කියලාම දන්නවද? මගේ තාත්තත් එක්ක එකට ව්‍යාපාර පටන් ගත්ත එකේ. අන්තිමට ඕකා මගේ තාත්තට කෙලවෙන්න මැරෙන්න ගේම් එක දීලා ඒ දේපලත් අරගෙන තමයි ඕක කෝටිපතියෙක් වගේ රජෙක් වගේ රැඟුවේ. හරිද? අවසානයේට මට මගේ තාත්තව නැති වුණා. හැබැයි ඒකට ඔස්මන් විතරක් නෙමෙයි සම්බන්ධ. ඔස්මන්ගේ දැන් ඉන්න ගෑණි, ඒ ගෑණිත් ඕකට සම්බන්ධයි. හරිද? ඒ ගෑණිට තමයි සේරම දේපල තිබුණේ. හැබැයි ඒ ඔක්කොම දේපල ඔස්මන්ගේ. ඔස්මන්ට නඩුවක් වැටේ කියන බයට තමයි ඔස්මන් ගෑණිගේ නමට සේරම දේපල ලියන්නේ. ගෑණි හැමතිස්සෙම එළියට දැම්මේ මේ දේපල ගෑණිගේ කියලා. ගෑණිට ඇති රෙද්දක් නෑ බා. ඔය ඔක්කොම ඔස්මන්ගේ. මට ඕකාගෙන් ඔය ටික ගන්නකන් නින්ද ගියේ නෑ. හරිද? මගේ තාත්තට කරපු දෙයට තමයි මම ඕක මේ ගේම් එකට පටලවා ගත්තේ. මං ජයසූරියටත් කියලා තිබුණේ මොනම වෙලාවක හරි ඕකාගේ වීක් පොයින්ට් එකක් ආවොත් මට කියපන්. ඒ වගේම දේවිකාවත් මම පෝම් කරා. දේවිකා ගිහිල්ලා දේපල වලින් භාගයක් ඉල්ලන්න මම කතා කරා ජයසූරිය. ඒ කේස් එක මට ආවා. මේ ගේම් එක තමයි මම ගැහුවේ. අභිෂේකගේ ගේම් එක ගහන අතරේ උගේ දේපල වලටත් ගේම් එක ගහනවා. දැන් මට තේරෙනවද කතන්දර? මට දැන් ඔක්කොම තේරෙනවා රෝහිත්. රෝහිත් ඇවිල්ලා මෙසේ ගේම් කරන්නේ නේ. අට මැච් එකක් ගැහුවේ. එහෙම දෙයක් නෑ මචං. මමත් බොහොම අහිංසක කෙනෙක් බා. මටත් මගේ තාත්තගේ කියලා කැක්කුමක් තියෙනවා බා. මොකද අද මගේ තාත්තා ජීවිතුන් අතර නෑ මචං. ඒකින්ද මම මගේ තාත්තා වෙනුවෙන් සාධාරණ ඉෂ්ට කරා. ඔබටත් ඒ ටික තේරෙනවා ඔබේ තාත්තට එහෙම ගේමක් ගහලා තියෙනවා කවුරුත්. මම ඔබට අසාධාරණයක් කරෙත් නෑ. මේ ගේම් එකට සම්බන්ධ වෙච්ච කිසි කෙනෙක්ට මම අසාධාරණයක් කරේ නෑ මචං. මම හැමෝටම සාධාරණව සැලකුවා.